ආයිබෝන් ඉතින් රබා වැවේ අපි කරන පුංචි කරලා කරත්තේ. ඉතින් පොඩි විස්තරයක් කියන්න ආවේ මේ එන කැමරාව ළඟට. ඒ තමයි අපි හදාගෙන තියෙන අපිටම කියලා හදාගෙන තියෙන කූණිස සම්බෝලය. හරි. මේ අපේම හදාගත්ත අපිම හොයාගත්ත රෙසිපි එක. මේ අපිම හදාගත්ත මයික්‍රොටි පේස්ට් එක. ඉතින් ගොඩක් කට්ටිය කියලා තිබ්බා මූ ලුණු දාන්නේ නැහැ, මූ අමු පෙරේතෙක්, මූ අම්මේ පුම්මැයියෙක්. එහෙම බයින්න එපා. අපි එහෙම නැහැ. මෙතන කරලා ගන්න ණය දන්නවා අපි කොහොමද ඔයාලට අපි කරලා දාලා දෙන්නේ සහ කොහොමද දෙන්නේ කියලා. ඉතින් ලුණු කියන දේ කලින් දාලා හදන්න බෑ. මොකද දන්නවද? ලුණු කියන ටක් ගාලා පිනුණු වෙනවනේ. ඒ වගේ එන්සයිම් ක්‍රියාකාරීත්වය වැඩිනේ. ලුණු කියන එක එවලට කපලා දාලා දෙන්න ඕනේ. හරි. කැරටුත් එහෙම පොඩ්ඩක් දාලා යවුවාට අපි එවලට කැරට් දාලා එවලට ලුණු දාලා පේස්ට් එක දාලා තමයි වැඩිපුර දෙන්නේ. එතන එන කට්ටිය දන්නවා කොහොමද මම දෙන්නේ කියලා. ඉතින් එන්න කල්ලඩිය කාලා යන්න මේ මොම බයින්න එපා මිනිස්සුන්ට. මොකද අපි කාටවත් වැරද්දක් කරන කට්ටිය නෙමෙයි. හැමෝම කාට හරි බයින්න තමයි බලන්නේ. ඉතින් හැමෝම එන්න. මොකද අපි හදාගත්ත කූණිස පේස්ට් එකක් තියෙනවා. අපි හදාගත්ත මයිකොච්චි පේස්ට් එකක් තියෙනවා. කල්ල කාලා යන්න, අපිට බැලලා යන්න, අපිට සුබපතලා යන්න, හොඳයි කියලා යන්න, නරකයි කියලා යන්න එන්න හැමෝම. ඉතින් එන්න බං මම මේක පේස්ට් එක හදන්න දීපන් එන්න. මං කියවනේ අපිට මාවේනික සම්බෝලයක් කියලා. මේක මේ කූණිස්ස විතරක් දාලා හදන සම්බෝලයක්. මේක අපිම හොයාගත්ත රෙසිපි එකක්. ඉතින් මේක ඇත්තටම රහයි, අපිටත් රහයි, ඔයාලටත් මං හිතන්නේ රහ වෙන්න ඇති. ඒක ගත්ත හැමෝම කියනවා රහයි කියලා. මේ තියෙන්නේ නයිකොච්චි දාලා හදන ලුණු මිරිසක්. එකත් එක්ක තමයි මික්ස් කරලා දෙන්නේ. ඉතින් මේ මික්ස් කරනකොට කැරට් එහෙම පොඩ්ඩක් දාගන්න උඩින්. ඒ කියන්නේ මේ මික්ස් එක පොඩ්ඩක් ලස්සන වෙන්න දාගෙන ගොඩක් දාන්නේ නැහැ. ඒක අන්තිමට කරලා ගන්න කෙනාට ලුණුයි කැරටුයි උඩින් දාලා දෙනවා. හැමෝම එන්න ඉතින් කාලා යන්න.